හෙලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ වීඩියෝ එකේ තියෙන්නේ මගේ බර්ත්ඩේ month එක ගෙවුණු විදිය. මේ තියෙන්නේ මම උදේ ක්ලාස් යන දවසක මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්ත විදිහ. හරිම සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක්. ඉතින් මම සාමාන්‍යයෙන් ක්ලාස් දවස්වලට මේ වගේ බ්‍රෙක්ෆාස්ට් එකක් යූස් කරනවා මට පහසු නිසා. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අද නම් මට ක්ලාස් යන්න උනේ බස් එකේ. ඉතින් මමත් වෙලාවත් බල යනවා. මේ තියෙන්නේ එදා හවසම අපි අපේ ඉන්ඩක්ෂන් කුකර් එකේ බාබකිව් දැම්මා. ඒක පොඩි වීඩියෝ එකක් ගත්තා. මම සාමාන්‍යයෙන් සෝලෝ ඩේට් යන කෙනෙක්. ඉතින් මම යන්නේ සාමාන්‍යයෙන් කැන්ඩි වලට. එතකොට මම සාමාන්‍යයෙන් බස් එකේ තමයි යන්නේ. හේතුව ඒක මට පහසු නිසා. ඉතින් බර්ත්ඩේ එක නිසා බර්ත්ඩේ එකට කලින් මම සෝලෝ ඩේට් එකක් ගියා. පොඩි බඩු වගේක් ගන්න. බඩකින නිසා පොඩි ස්නැක් එකක් ගත්තා. ක්‍රසන්ට් එකක්. ඉතින් ඒකත් කාලා මම අවශ්‍ය බඩු ටිකත් අරගෙන බස් එකේම ගෙදර ආවා. බස් එකේ එන එක ඉතින් චුට්ටක් අමාරුයි. ඒ වුණාට සෝලෝ ඩේට් එකක් මම යන්නේ. මට නිදහස යන්න ඕන නිසා මම බස් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එදා ලන්ච් එක මම ටේක් අවේ ගෙනාවා නුවර ඕක්ලේ රීජන්සි එකේ. ඒකත් කාලා ඒ දවසේ වැඩ ටික මගේ ඉවර වුණා. මේ තියෙන්නේ මගේ සන්ඩේ ඊවනිං ක්ලාස් එකේ දිගන ක්ලාස් එකේ මගේ ස්ටුඩන්ස්ලා මට බර්ත්ඩේ එකට කලින් දුන්න සර්ප්‍රයිස් එක. ඉතින් හරිම සතුටුයි. මට ආදරණීය ගොඩාක් පිරිසක් ඉන්නවා. ඔයාලට මේ වීඩියෝ එක බලද්දි ඒක පැහැදිලි වෙයි. මේ තමයි මගේ බර්ත්ඩේ එකට කලින් හම්බුණු බර්ත්ඩේ සර්ප්‍රයිස් එක. ඉතින් යාලා පොඩි ගිෆ්ට්ස් වගේකුත් දුන්න කේක් එකත් එක්ක. මම සාමාන්‍යයෙන් හෑන්ඩ් බෑග් වලට ගොඩක් කැමති. ඒක නිසා යාලා මට හෑන්ඩ් බෑග් එකක් ගෙනල්ලා තිබුණා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ආයෙත් thank you so much. ගොඩක් සතුටුයි. ඒ වගේම මේ මම ආස නිසා යා කොෆි කේක් එකක් තමයි හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. thank you. මේ තව දවසක මම බර්ගර්ස් කන්න කැමතියි. ඉතින් හස්බන්ඩ් බර්ත්ඩේ එකට කලින් දවසේ මේ ගෙනල්ලා තිබුණේ. මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ දවසේ සර්ප්‍රයිස් එක. ඊවනිං අපි ඩිනර් එකට ගියා. එතනදී මම දැනගෙන හිටියේ නෑ ජැපනීස් කන්නේ කියලා. මම
හරිම ආසාවෙන් හිටියපු දෙයක් තමයි ජැපනීස් වල සුෂි try කරන්න. ඉතින් මට chance එකක් හම්බුන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ් මට බර්ත්ඩේ එකට ඒ සර්ප්‍රයිස් එක දුන්නා. එදා ඉතින් ටිකක් හොඳටම වැස්ස දවසක් අපි කැන්ඩි වල ටිකක් ඇවිදලා ගෙදර ආවා. මගේ බර්ත්ඩේ එක දවසේම තව මට කේක් ඕඩර් එකක් කරන්න හම්බුණා. මේ තමයි ඒ හදපු කේක් එක. මේ තමයි වත්තේගම ක්ලාස් එකේදී මට හම්බුණු සර්ප්‍රයිස් එක. ඉතින් මගේ ආදරණීය සිසුවියක් ඉන්නවා සචිනි කියලා. ඉතින් එයා මගේ කලින් බැච් එකක. ඉතින් එයත් එක්ක වත්තේගම ක්ලාස් එකේ සැටර්ඩේ බැච් එකේ ළමයි ටික එකතු වෙලා දුන්න සර්ප්‍රයිස් එක තමයි මේ. ඉතින් එයාලගෙනුත් මට ගිෆ්ට් හම්බුණා. ඉතින් හරිම සතුටුයි. ඔයාලත් මේ වීඩියෝ එක බලනවා නම් ගොඩාක් ස්තුතියි. මේ තියෙන්නේ ඒ දවස්වලම හදපු චොක්ලට් ඩ්‍රිප් කේක් එකක්. බර්ත්ඩේ කේක් ඕඩර් එකක්. ඉතින් මේ කේක් ඕඩර් එකටත් හොඳ කමෙන්ට්ස් ලැබුණා. හරිම සතුටුයි. මගේ උපන්දිනේට මම බර්ත්ඩේ ගිෆ්ට් ගන්න කෙනෙක්. ඉතින් මගේ බර්ත්ඩේ එකට ගත්ත ගිෆ්ට් එකක් තමයි මේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් ග්ලාස් දෙකක්. ඉතින් මම සාමාන්‍යයෙන් ඔන්ලයින් ෆෝන් එක සහ ලැප්ටොප් එක යූස් කරන කෙනෙක්. ඉතින් මගේ ඇස් දෙක පරිස්සම් කරන්න තමයි මම ඒක ගත්තේ. මේ තියෙන්නේ ඊට පස්සේ සන්ඩේ ක්ලාස් එකේ මට හම්බෙච්ච ගිෆ්ට්ස් වගේක්. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක බලනවා නම් ඔයාලටත් ගොඩාක් thank you. එතකොට මේ තියෙන්නේ ඒ දවස් වලම කරපු තව ඕඩර් එකක්. ඉතින් මේ මාසේ බර්ත්ඩේස් ගොඩක් තිබ්බා, ඕඩර්ස් ගොඩක් තිබ්බා. ඒ තව කරපු ඕඩර් එකක් තමයි මේ දකින්නේ. මම මේකටම මගේ කලින් අවුරුද්දේ බර්ත්ඩේ සර්ප්‍රයිස් වීඩියෝ එකත් එකතු කරනවා. ඒකත් මට දකින කොට ගොඩක් සතුටුයි හිතුණා. ඉතින් මේ වීඩියෝ එකත් මම මේ වීඩියෝ එකටම ඇඩ් කරලා තියෙනවා. මට මේ බර්ත්ඩේ එකට විශ් කරපු මට සර්ප්‍රයිස් දුන්න ගිෆ්ට්ස් දුන්න හැමෝටම ගොඩක් ස්තුතියි. හරිම සතුටුයි ඔයාලා වගේ ආදරණීය පිරිසක් මාත් එක්ක ඉන්නවට. ඉතින් අදත් වීඩියෝ එක බලුවට ගොඩාක් ස්තුතියි.